ඩෑන් ප්‍රියසාද් මිය ගියාද නැද්ද කියලා පොලිසියෙන් අවසානයට කිව් කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මීතුරුමුල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගොස් ඇති බවට වාර්තා වුණා. පොලිසිය සඳහන් කළේ ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේදී මෙම වෙඩි තැබීම සිදු ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය විසින්ම ප්‍රකාශ කළා. වෙඩි ප්‍රහාර 4ක් එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පාපු ප්‍රදේශයටත් තවත් 2ක් ඌරහිස ප්‍රදේශයටත් එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය මුලින්ම සඳහන් කළේ මෙහෙමයි. අද දින රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාසයක උඩමහලදී සිදු වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් නැමැති තැනැත්තා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. එමෙන්ම තවත් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වන විට රෝහල්ගත ප්‍රතිකාර ලබමින් පවතිනවා. මේ සඳහා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලවියකින් වෙඩි තබා ඇති බවටයි දැනට සිදු කර ඇති විමර්ශන වලින් අනාවරණය වී තිබෙන්නේ. කෙසේ වුවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් සිදු කරනවා. හොඳයි, ඉතින් මීට ස්වල්ප වේලාවකට පසුව ඩෑන් ප්‍රියසාද් මියගොස් නැහැ. තවමත් ඉන්නේ ICU කියලත් පොලිසිය විසින් නිවේදනය කළා. ඒ මේ ආකාරයටයි. රෝහල් ගත කරන ලද ඩෑන් ප්‍රියසාද් නැමැති පුද්ගලයා මිය ගිය බවට පළමුව කරුණු වාර්තා වුවත් ඔහු බරපතල තුවාල ලබා දෙට සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තමයි දැනට තොරතුරු අනාවරණය වන්නේ. හොඳයි, ඉතින් කොහොම හරි මේ ඩෑන් ප්‍රියසාද් සම්බන්ධයෙන් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.